ආයුබෝවන් කියලා පිළිගන්නවා සබාහ මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මම අම්බ්‍රෙල්ලා මාළුව හදාගත්තේ කොහොමද කියලා. මුලින්ම මම ඒකට අවශ්‍ය ද්‍රව්‍ය ටික මේ විදිහට ලෑස්ති කරගෙන තියෙනවා. අම්බ්‍රෙල්ලා, සුදු ලුණු බිත් දෙක තුනක්, බීලුණු, කොච්චි, රාම්පි කරපිංචා. ඉතින් මම්මගේ ඇම්බ්‍රෙල්ලා ටික මේ විදිහට කපලා දාගන්නවා භාජනයකට. දැන් මම ඒ ටික සෝදලා වෙනම භාජනයකට අයින් කරලා පැත්තකින් තියාගන්නවා. දැන් මම ඒකට අවශ්‍ය බීලුණු ටික හීනියට කපා ගන්නවා මේ විදිහට. අපිට මේකට රතු ලුණු ගන්නත් පුළුවන්. මම අද ගත්තේ බීලුණු. දැන් මම අවශ්‍ය කරන සුදු ලුණු ටික හීනියට කපලා පැත්තකින් තියාගත්තා. රාම්පික පොඩියට කපලා පැත්තකින් තියාගත්තා. කරපිංචාවත් මම මේ විදිහටම කපලා පැත්තකින් තියාගත්තා. දැන් මගේ කොච්චි ටික මම හීනියට පොඩියට කපා ගන්නවා. දැන් මම කරන්නේ තෙල් තාච්චියේ ලිපේ තියලා චුට්ටක් වෙන තෙල් දාගෙන මිරිස් 3-5 ටික බෙද ගන්න තමයි මම හදන්නේ. මුලින්ම මම මිරිස් එකතු කර ගන්නවා. ඊළඟට 3-5 උළු හාල් චුට්ටක්. ඊට පස්සේ මම මගේ එකතු කරගත්තට යාති ටික දාලා හොඳට මේක බෙද ගන්නවා. ඊට පස්සේ මගේ ඇම්බ්‍රෙල්ලා ටික දාලා කලවම් කර ගන්නවා. වතුර වලින් තමයි මේක හදන්නේ. මොකද පොල් කිරි දැම්මහම නරක් වෙන්න බලනවනේ. අපිට මේ විදිහට හදාගත්තම මේක සෑහෙන දවසක් 2-3ක් විතර වගේ වුණත් තියාගෙන කන්න පුළුවන්. නරක් වෙන්නේ නැහැ. දැන් මම ඇම්බ්‍රෙල්ලා වලට සීනි එකතු කර ගන්නවා. දැන් මම ඒකට අවශ්‍ය ලුණු එකතු කර ගන්නවා. දැන් මගේ ඇම්බ්‍රෙල්ලා මාළු එක ඉදීගෙන තමයි එන්නේ. දැන් මම මගේ ඇම්බ්‍රෙල්ලා මාළු එක රස කරගන්න සෝස් එකක් එකතු කරගන්න තමයි හදන්නේ. මෙහෙම දාලා ඉවර වෙලා ටික වෙලාවක් ලිපේ තියලා ඉවරලා ගත්තම හරිම රසයි. ඔයාලා try කරලා බලන්න.
බලන්න දැන් ඒක හරිම ලස්සනට පාටට තියෙනවා. ප්‍රෙග්නන්ට් කෙනෙකුට උනත් දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මාව ෆලෝ කරලා තියාගන්න. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.